සාරංග ඔයා බලන්න එපා. මම මෙතනින් අයින් වෙනවද පොඩ්ඩක් මට නැත්නම් මේ පේනවා ජයග්‍රාහකයෙක්. නිර්දේශිත. කොහෙද අයින් හරි පොඩ්ඩක් යාට යන්න. හරි. රයිගම් ටෙලිස් 2024 වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක සිංහල නිර්දේශිත නාම නාරද බක්මී වැව ජාතික රූපවාහිනිය, සාරංග දිසාසේකර හිරු ටීවී, ඔමායා කෝවිලගොඩගේ සිරස ටීවී, පමොදී සම්භාෂී අපොන්සු සිරස ටීවී. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක සිංහල සාරංග දිසාසේකර හිරු ටීවී. ප්‍රාසංගිකත්වයේ හිනිපෙත සොයා යන්නන් සරිලන අයුරින් සම්මානය මෙතන තියලා වැඩි කරමු නේද? සුබ පතන්නේ මට. සුබ පතනවා. thank you. හරි. රයිගම් ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය. සුරූපී ආදරණීය නේ අපි ආදරණීය හදවත් පහක් මෙතන ඉන්නවා. ඒ ආදරණීය හදවත් පහෙන් ආදරණීය ජනප්‍රියත්වයටම පත්වෙච්ච ද්විත්වයේ බවට පත්වෙන්නේ කවුද? ඒ අනුව රයිගම් ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය රයිගම් ටෙලිස් 2024 ජනප්‍රිය සම්මාන කුලක යටතේ වැඩිම ප්‍රේක්ෂක මනාප ලබමින් පුංචි තිරයේ සිහින කුමරිය ලෙස සම්මාන ලබන්නේ දිනක්ෂී ප්‍රසාද්. ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය සමගත් වචනයක් කතා බහ කරන්නට ඕන. දැන් අද
නෝනයි මහත්තයා දෙන්න එකතු වෙලා සම්මාන දෙකක් ගෙදර අරගෙන යනවා. මොකද හිතෙන්නේ? බොහොම සතුටුයි මට හම්බ වෙච්ච පළවෙනි රයිගම් සම්මානය. ඉතින් මට හරිම සතුටුයි මේ සම්මානය අද මේ මගේ අතට එන්න. මම අවුරුදු 16ක් විතර මේ ක්ෂේත්‍රේ වැඩ කරලා තියෙනවා. ඉතින් මං කරන නිර්මාණ වලට මගේ උපරිමයම කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ සම්මානයෙන් අද මට ඒකට තෑග්ගක් හම්බුණා කියලා. සහ මං හිතන්නේ මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ නෝරගේ චරිතයට ගොඩාක් කට්ටිය විදසලා ආදරය කරනවා. ඉතින් ශිවායිය, සද්දයිය ඇතුළු මගේ පිරිමි ළමයි ටීම් එකේ හැමෝටමත් බොහොම ස්තුතියි. ඒ වගේම පාරාදීස ටීම් එකේ හසුන් අයියා ඇතුළු හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණ ටේකියා නාට්‍යයේ අනුෂ්ක මාලිය ඇතුළු මගේ ටේකියා ටීම් එකම මම බොහොම ආදරෙන් මතක් කරනවා. මම හිතන්නේ මේ හැම එකකම ආදරයත් එක්ක තමයි දවසේ මේ සම්මානය මට ලැබුණේ කියලා. සහ සාරංගටත් ස්තුතියි කියලා කියනවා. මොකද මට මගේ හීනවලට යන්න අත දිගෑරලා එයා මට උදව් කරනවා. ඉතින් බොහොම ස්තුතියි. මම මෙතන නැති වුණත් එයාව ආදරෙන් මතක් කරනවා.